සර්වියට් එකෙන් ලැවරියා සර්වියට් එකෙන් ලැවරියා හදන විදිය තමයි අද අපි කියලා දෙන්න හදන්නේ. හැමෝම හදන්නේ කෙසෙල් කොලේ ලන්ච් ෂීට් එකක් භාවිතයෙන්නේ. ඒත් අද අපි බලමුද තෙත සර්වියට් එකක් පාවිච්චි කරලා කොහොමද ලැවරියා හදන්නේ කියලා. මුලින්ම අපි ඔයාලට පෙන්නන්නේ පැණි පොල් හදාගන්න විදිය. සීනි ටිකක් තාච්චියට දාලා සීනි ටික උණු වෙනකොට පොල් ටිකක් එකතු කරගෙන පැණි පොල් හදාගන්න. ලුණු ටිකකුත් දාන්න අමතක කරන්න එපා. දැන් ඔයාලට පේන්නේ අපි හදාගත්ත පැණි පොල් එක. ඊට පස්සේ ඉන්දියාප පිටි ටිකක් භාජනයකට දාලා ලුණු ටිකකුත් එකතු කරලා හොඳින් අනා ගන්න. ඊට පස්සේ අපි සර්වියට් එකක් අරගෙන වතුරෙන් තෙන්නලා මිරිකලා තමයි මේක හදන්න ගන්න ඕනේ. ඊට පස්සේ ඉන්දියාප පිටි ටික ඉන්දියාප වංගෙඩියට දාගෙන ඔයාලට වීඩියෝ එකේ පෙන්නන විදියට මිරික ගන්න. ඊට පස්සේ ඒක මැදට පැණි පොල් ටිකක් තියන්න. ඊට පස්සේ අපි සර්වියට් එකෙන් අල්ලලා මේක නවා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත ලැවරිය ටික වට්ටියකට තියලා ස්ටීම් කරගන්න තමයි හදන්නේ. ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ කොහොමද කියලා. ලැවරිය ටික හැදෙනකම් මම අපේ ගෙදර තිබ්බ ලස්සන රෝස මලකුත් ඔයාලට පෙන්වන්න හිතුවා. අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ආදරෙයි. අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්.